එන්න යන්න මාත් එක්ක අද ලස්සන ගමනක්. මං අද ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ ලස්සන දියැලක් බලන්න. ඉතින් අපි දියැල ළඟට යනකම් අපිට මේ පහ කරගෙන යන්න ලැබුණු පාර හරිම ලස්සනයි. ඉතින් මං ඒ මග දෙපස වීඩියෝ එකකුත් මේ වීඩියෝ එකට එකතු කරා. නිවාඩු දවසක් ලැබුණු ගමන් මේ වගේ ලස්සන තැනක් බලන්න යන එක දැන් අපේ පුරුද්දක් වෙලා. ඔයත් පිටරටක ජීවත් වෙන කෙනෙක් නම් නිවාඩු දවසක් කියන්නේ ඔයාට කොයිතරම්නම් වටින දවසක්ද කියලා ඔයා දැනටමත් දන්නවා ඇති. සබහදහමෙන් අපිට දායාද වෙලා තියෙන ලෝකේ තියෙන ගොඩාක් ලස්සන දේවල් හැංගිලා තියෙන තරමට ඒ වගේ තියෙන සුන්දරත්වය වටිනාකම වැඩි. ඉතින් ඒ වගේ තැනක තමයි මේ අද අපි බලන්න යන දියැලක් තියෙන්නේ. ගස් කොළන් ගොඩකින් වට වෙලා හරිම නිස්කලංක පරිසරයක තමයි මේ දියැල තියෙන්නේ. ඉතින් මේ දියැලේ නම තමයි ඔෂිදෙරි වෝටර්ෆෝල්. ඉතින් මෙතන ඉඳලා මීටර් 300ක් විතර පයින් ඇවිදගෙන යන්න තියෙනවා. ඉතින් අපි ගියේ ගස්වල කොළ පාට වෙන කාල නිසා හරිම ලස්සනයි පාර දෙපැත්තත්. වැටහේද මාගේ මේ ආදරේ හිමි වේද වාගේම මෙයා දෙවගණක් ළමේ දතේ තියන්නේ පණ්ඩක් ගැට ගහන්න ඕනේ. ගලේ බණ්ඩාර දෙයියද ඇත්තට කියලා. ත්‍රියේ මෙවුනා රැහිනරු ප්‍රේමියේ මනසේ මා මං කිව්වනේ දියැල ගාවට ටිකක් පහලට ඇවිදගෙන යන්න ඕනේ. ඉතින් යාළුවෝ ටිකක් එකතු කරගෙන යන්න. එතකොට ඔයාට ඒ ගමනේ මහන්සිය නම් දැනන එකක් නැති වෙයි. සුසුමක් නුරා සුසුමක් ලිහා හතපතුල තැන්පත් වෙලා. අපි හිතුවටත් වඩා හරිම ලස්සනයි මෙතන ලොකේෂන් එක. ඉතින් මීට කලින් මේ තැන දැනගෙන හිටියා නම් අනිවාර්යයෙන්ම කලින් මෙතනට එනවා. ඉතින් දියැලේ සද්දය අපිට ඈතටම ඇහෙනවා. හරිම ලස්සනයි මෙතන. ඇඟට දැනෙන සීතල හරිම සනීපයි. මේ දියැල කඩාගෙන හැරෙන සද්දෙත් එක්ක අපිව වෙනම වයිබ් එකකට අරගෙන යනවා. ඉතින් මේ දවස්වල කොළ ගස්වල කොළ පාට පාට වෙන කාලේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඕටම් එක පටන් ගන්න මුල්ම කාලේ වගේ තමයි අපි මේ දියැල බලන්න ගියේ. ඉතින් අපි තව චුට්ටක් පහ වෙලා ආවනම් තවත් ලස්සනට මෙතන ගස්වල කොළ පාට වෙලා තියෙනවා අපිට බලන්න තිබුණා. Susumbang supasa supinvanta asha dek madanal gavasa hegum ranchu vila raye pinna dira nina sipiya salala sipe hegum kondura sada matma labena nari sada magila Nituyadi Demila Sada Ilani Re ඇත්තටම මම මේ ඉන්න රටට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ සබහදහමින් ලැබිච්ච ලස්සන දායාද අපිට මේ විදිහට බලන්නට අවස්ථාව ලැබුණට. ඉතින් ගස්වල කොළ පාට පාටින් සැරසෙන මේ ඕටම් එකටත් මං හරිම ආසයි. ඕටම් එක එනකනොත් ඉතින් ගොඩාක් ආසාවෙන් තමයි බලාගෙන හිටියේ. Ederak ederim
සදා හිලගානේ රැයේ පවා සඳසියා වගේ මවා පිණිසිතේ දැනේවි කතා. මගේ මේ වීඩියෝ එක බලන ඔයා පිටරට ඉන්න කෙනෙක් නම් ඔයාගේ වීඩාබර මහස දවස් මැදින් ගලාගෙන යන ජීවිතයක් නම් තියෙන්නේ සුවබර නිදහස් ලස්සන දවස් ගත කරන්න ඔයාගේ ජීවිතයට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරන්න. මගේ වීඩියෝ ගැන ඔයාලට මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මාව බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. Thank you so much. පිණිසිතේ දැනේවි